හැබැයි වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණයට ආවේ පැලස්තර දාන්නේ නැහැ. අපි මේ සියල්ලම එකතු කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. පැලස්තර නැහැ කිව්වා. මේ රටේ ව්‍යවස්ථාව 21 පාරක් වෙනස් කරලා තියෙනවා කියලා. ඒක නිසා අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කිව්වා. අවසාන ජනාධිපති මැතිවරණය කිව්වා. පාර්ලිමේන්තුවේ දුක මේ අවසාන මැතිවරණය කියලා. එතකොට දැන් අවුරුදු 2කට පොඩ්ඩයි අඩු. ඒ කියන්නේ මේ මාස 23ක් ගිහිල්ලා. ඒ මාස 23ක් ගිහිල්ලා මේ පැලස්තරයක් දාන්න යනවා දැන්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් කරන්න යනවා මේ විනිශ්චයකාරතුමාලාගේ කාලය දීර්ඝ කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. දැන් අනිත් රාජ්‍ය සේවකයන්ගේ කාලය දීර්ඝ කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේක ඇතුළත් කරලා තියෙන්නේ. එක එක්කෙනාට ඕන විදියට මේක කරන්න බැරි වෙන්න. දැන් බැරි වෙලාවක් මේගොල්ලන්ට 159ක් තිබුණ නැත්තම් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහනේ. හැබැයි මේ රටේ ජනතාවට මේගොල්ලෝ කිව්වා අපිට 3න් 2ක්ම දෙන්න කියලා. මේ රට හරි මාර්ගයට ගන්න. ඉතින් දැන් 3න් 2ක් දුන්නාට පස්සේ Tamanට හිතුව දේවල් කරන්න යනවා. එහෙම කරපු ගොඩාක් අයට වැරදි. අපි උද්දච්චය කරන එක නිසා අපි විපක්ෂය කියන දේ අහන්න ලෑස්ති නැහැ. මොකද ජනතාවගේ ප්‍රතික්ෂේප වෙච්ච අය මේ අපේ ආර්ථික දුර්වලතා නිසා හරි අපේ වැරදි ආර්ථික තීරණ නිසා හරි නෙමෙයි. ලෝකයේ බල දේශපාලනයේ තිබිච්ච අර්බුදයක් නිසා ඊශ්‍රායල ඉරානය ඇමරිකා ප්‍රමුඛම වැරදි ගැතිය වෙච්ච අර්බුදය. අපේ පාලනයකින් තොර අර්බුදයේ හමුවේ වුණත් අපි ඒකට මොන දේ විදිය පොඩ්ඩක් හිතලා බලන්න මම ජනතාවගෙන් ඉල්ලනවා. අපි එක බද්දක්වත් වැඩි කරාද? අපි එක සහනයක්වත් ජනතාවට අප්පාදු කරාද? අපි හිතලා බලන්න මෙච්චර දැවන්ත ඉන්ධන අර්බුදයක් තියෙනකොට ගොවියන්ගේ පොහොර සනාධාරය වැඩි කරා. පොහොර අර්බුදයක් එයි පොහොර හිඟයක් එයි කියලා මෙතුමන්ලා නොයොසෙල්ලෙන් බලාගෙන හිටියේ. පොහොර හිඟයක් ඇවිල්ලා ආයි ගොවිය පාරට බෑලා ආණ්ඩුව වටන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පොහොර හිඟයක් එන්න තෝනේ යලකන්නේ අස්සයන් එනවා. හරි. පොහොර හිඟයක් තිබ්බනම් යලකන්නේ අස්සයන් නේද ඔහොම? දැන් මෙතුමන්ලා කියනවා ගෙවල් වල වී තියනවා කියලා. ඉතින් ගෙවල් වල වී තියනවද නම් පොහොර හිඟයක් ආවනම්? එහෙනම් පොහොර හිඟයක් එන්නේ නැති වෙන්න ඒ අර්බුදේ අපි හොඳට කළමනාකරණය කරලා පොහොර සමාදාර දෙගුණ වෙලා තියෙනවා දැන් මේනකොට. අපි ආණ්ඩුව පත් වෙච්ච තිබිච්ච පොහොර සමාදාරය දැන් අවුරුදු දෙකකට අඩු කාලයක් ඇතුළත පොහොර සමාදාර දෙගුණ වෙලා. අපේ මන්තුවා දීවරයන්ගේ ඉන්ධන සමාදාරය ප්‍රශ්නයක් කරනවා ඉවරක් කරනවා. ප්‍රශ්නයක් විතරයි. දැන් පොහොර සහනාධාරය දෙගුණයක් කියලා කියනවා ගොවියෝ කියනවා එහෙම නැහැ කියලා. එක තමුන්නාන්සලාගේ ඒ කාලේ පොහොර මිල අද පොහොර මිල දෙගුණ වෙලා. ආයෙත් උත්තර දෙන්න. හරි. මොකක්ද අහන ප්‍රශ්නේ? නෑ පොහොර මිල දෙගුණ වෙලා. හරි හරි. ඒ ප්‍රශ්නයක් නෙමෙයිනේ ඔය. ප්‍රශ්නයක් තමයි. දැන් රුපියල් 7500 තිබුණු තේ පොහොර මිටේ රුපියල් 17500යි. ප්‍රශ්නයක් නෙමෙයිනේ හරි. ඒක ප්‍රශ්නයයි. ඒ පොහොර මිල වැඩි වෙන නිසා තමයි පොහොර සමාදාර වැඩි කරන්නේ. කොහෙද ඒ ගොවියර කොහෙද වැඩි කරලා තියෙන්නේ? ඒක තමයි වැඩි කරන්නේ පොහොර සමාදාර. කොහෙද දුන්නේ? ඒ ගොවියර දීපු සහනාධාර කියන්නේ කීයද කියන්නේ? හරි කියන්න. හරි දැන් ප්‍රශ්නේ වුණේ. හරි. එතකොට අද මාතෘකාව එක ගත්තාමත් ජාතික ජන බලවේගයට ලැබිච්ච ජනවරම අපි තේරුම් ගන්නේ එකක් අපේ මැතිවරණ ප්‍රකාශයට දීපු ජනතාවගේ කැමැත්ත ප්‍රචාරය වගේම අපි තේරුම් ගන්නවා අපි වගේ දේශපාලන ව්‍යාපාරයකට ලංකාවේ බලය ලැබෙන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණාවක් විදිහට අරගලය. අරගලය 2022 අරගලයේ සහ ජන නැගිටීම එක්ක සිදුවෙච්ච ලංකාවේ දේශපාලන පරිවර්තනය හේතුවක් වුණා අපිට බලය ලැබෙන්න. ඉතින් අපිට ලැබිච්ච ජනවරම තේරුම් ගන්නේ අනේ අරගලයේ සිදුවෙච්ච දේශපාලන පරිවර්තනයයි ඒ හරහා තිබිච්ච ආසන්නත මැතිවරණ වලදී ජනතාවගේ තිබිච්ච ඉල්ලීම් ප්‍රමාණයත් එක්ක. ඉතින් එහෙම බැලුවහම අපේ ආණ්ඩුවට නැත්තම් ජාතික ජන බලවේගයට ලැබිච්ච ජනවරමේ තිබිච්ච සමාජ අභිලාෂයන් දිහා බැලුවොත් අපි ඕන කෙනෙක් එක වෙන්න පුළුවන්. ඒ අභිලාෂයන් අතර තිබුණා ප්‍රධාන වශයෙන්ම දේශපාලන සංස්කෘතියේ වෙනසක්. ඒ තමයි දේශපාලන යාන්ත්‍රණයේ ඉන්න දේශපාලඥයින් ආණ්ඩු කරන මැතිවරුන් මන්ත්‍රීවරුන් ඉහළ වරප්‍රසාද භුක්ති විඳින්මින් ජනතාවට වඩා ඉහළින් වැජඹෙමින් කටයුතු කිරීමට විරෝධයක් ජනතාවගේ තිබුණා. ඒකට අපෙන් බලාපොරොත්තු වුණා අන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා ජනතාවගේ බදු මුදල් වලින් වරප්‍රසාද භුක්ති විඳින දේශපාලන නායකයින් වෙනුවට ජනතා සේවකයින් ලෙස කටයුතු කරන දේශපාලන නායකත්වයක් රටකට අවශ්‍යයි කියන එක ඉල්ලීම අතර තිබුණා. ඒ වගේම තමයි ජනතාවගේ මුදල් කොල්ල කමින් කොමිස් ගරගෙන අල්ලස්ගෙන දෝෂ දේශපාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. සංවර්ධන ව්‍යාපෘතිකරණ මුවාවෙන් මුදල් ගසා කෑවා. රජයේ බදු මුදල් නාස්ති කරා. ඒත් මේ වගේ දූෂිත දේශපාලන යාන්ත්‍රණයට සහ ඒ දේශපාලන යාන්ත්‍රණය එක්ක එකතු වෙලා දූෂණය කරපු රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුණා. ඒකත් අරගලයේ තිබිච්ච ඉල්ලීමක් වගේම මැතිවරණය තුළ ප්‍රකාශ වෙච්ච අභිලාෂයක්. ඒ වගේම තමයි අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී සාමාන්‍ය ජනතාවට එක විදිහක් දේශපාලන නායකින්ට බලය තිබෙන ප්‍රභූ පැලැන්තියට එක විදිහක් ආකාරයේ නීතිය ක්‍රියාත්මක වෙච්ච විදියක් තිබුණා අපේ රටේ යුගයක් තිබුණා. ජනතාව තුළ එහෙම අදහසක් ගොඩනැගලා තිබුණා. ඒක වෙනස් කරලා නීතිය සමට සමානව සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි කියන ඉල්ලීම ජනතාව අතර තිබුණා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාතාලය මේ මත්ද්‍රව්‍ය හැබැයි පාතාලය මේ මර්ධනය කරන්න ඕනේ මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න ඕනේ කියන ඉල්ලීම ජනතාව අතර තිබුණා. රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා කියන ඉල්ලීම තිබුණා. ආර්ථිකය බංකොලොත්ලා තිබුණා. අපි ලෝකයේ ඉස්සර ධන ගහන සිද්ධ වෙලා තිබුණා. අපේ රටේ අභිමානය අපේ ජාතික පෞරුෂය බිඳවටලා තිබුණා. ඒතර ජනතාවගේ තිබිච්ච ලොකු ඉල්ලීමක් තමයි රට නැවත සංවර්ධනයේ මාවතර ගන්න ඕනේ බංකොලොත් භාවනයට මුදව ගන්න ඕනේ කියන එක. ඒතර මේ සියලු ඉල්ලීම් එක්ක තමයි මේ වගේ විශාල අභිලාෂයන් ප්‍රමාණයක් තමයි අපිට ආණ්ඩුව බාර දෙන්නේ. ඒතර මේකදී මට මතක් වෙනවා චතුර ඔය ග්‍රීක මිත්‍යා කතාවක් තියෙනවා මේ ඔලු 9ක සර්පයෙක් ගැන. ඔය
ග්‍රීක මිත්‍යා කතාවක් තියෙනවා මේ ඔලු 9ක සර්පයෙක් හිටියා. ඒ සර්පයා ගම්බි විනාශ කරමින් තමයි හිටියේ. ජනතාවට පීඩා කරමින් හිටියා. හිටපු හැමෝම ගියා යා මම අපි විනාශ කරන්නම් කියලා. හැබැයි කාටවත් ඒ සර්පයා විනාශ කරන්න බැරි වුණා. ඉතින් හර්කියුලිස්ට බාර දෙනවා ජනතාව මේ ඔලු 9ක සර්පයා විනාශ කරන්න කියලා. ඇයි කාටවත් බැරි වුණේ මේ සර්පයා විනාශ කරන්න? මේ සර්පයාගේ ඔලු ගෙඩි කපන්න එතනින් අලුත් ඔලුවක් එනවා. එහෙමට සර්පේ. ඒතර ජනතාව හර්කියුලිස්ට බාර දෙනවා මේ සර්පයා විනාශ කරන්න කියලා. ඉතින් හර්කියුලිස් ගියාම පතරණ කරන මේ සර්පයා විනාශ කරන්න ඔහු තේරුම් ගන්නවා මේ ඔලු 9ත් එක්ක තනි හැපිලා වැඩක් නැහැ. බෙල්ල මුලින් කපලා දාන්න ඕනේ මේ සිස්ටම් එක විනාශ කරන්න ඕනේ කියලා. ජනතාවට බාර දෙන්නන්නේ එහෙම එකක්. ඒතර අපේ සමස්ත ආණ්ඩු කරන ක්‍රියාවල විශාගත වෙන්නේ මේ සමස්ත පද්ධතිය සමස්ත සිස්ටම් එක විනාශ කරන්න. ඉතින් මේ කතා කරන කාරණා සියල්ල ගොනු වෙන්නේ අපි අන්න ඒ අරමුණත් එක්ක. ඒක ව්‍යවස්ථා සංශෝධනය වෙන්න පුළුවන්, අධිකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වෙන්න පුළුවන්, පාතාලය මර්ධනය කිරීම වෙන්න පුළුවන්, දේශපාලනකින්ගේ විශ්‍රාම වැටුප අයින් කරන්න ගෙනාව පනත් සංශෝධනය වෙන්න පුළුවන්. මේ සියල්ල එන්නේ අර ප්‍රධාන අරමුණත් එක්ක මහ ජනතාවට දීපු අභිලාෂයත් එක්ක. ඉතින් මට එක කාරණාවක් මතක් වෙනවා. දැන් අද අධිකරණයේ මලගම කියලා මේ ගේන ව්‍යවස්ථා සංශෝධනයට පොඩි ජෝගියක් නැටුවනේ. දැන් ඇත්තට මේ කියන විදිය මේ විපක්ෂයෙන් චෝදනා කරන විදියේ අධිකරණයේ මලගම නම් රටේ අධිකරණයේ ස්වාධීනත්වයට අතපැවීමක් නම් මම හිතන්නේ වක්කීතු විපක්ෂයක් නම් කොහොමද ඒකට හැසිරෙන්න ඕනේ? ඒක සීරියස් අරගෙන ජනතාවම පවත්තලා, ජනතාව බෙලගස්සලා, මහපාරට බැහැලා නේ මේක පරාජය නඩු කරන්න එපේ. දැන් අද අවල් දකින්න නැති මීඩියා වල මාධ්‍ය දකින්න නැති නිවුස් වල දකින්න නැති විපක්ෂය කොහොමද අද පාර්ලිමේන්තුවේ හැසිරුනේ? hina වෙවි, ජොලි කර විහිළු කර විපක්ෂ නායකතුමාගේ මුණ බලන්නකෝ අර විරෝධයක් කරන වෙලාවේ. ඉතින් ඇත්තටම මේක අධිකරණයේ මලගම නම් මම හිතන්නේ විපක්ෂය සමරනවා ඒක. විපක්ෂය hina වෙවි ජොලි කරනවා ඒකට. ඒතකොට මේක තාර්කිකව බලන්න එපේ. ඇත්තටම මේක අධිකරණයේ මලගම නම් විපක්ෂය මේ කටයුතු කරන විදිය වැරදි. නැත්නම් ඇත්තටම මෙහෙම මේ අධිකරණයට හානි කිරීමක් නැහැ. විපක්ෂ නිකන් වෙන ආණ්ඩුවට චෝදනා කරන්න දෙයක් නැතුව නිකන් විහිළුවක් කර ඉන්නවා. ඉතින් ඔය දෙක එකක් වෙන්න බෑ එහෙනම්. ඒ නිසා මම ජනතාවට යෝජනා කරන්නේ අපි මේ ගේන ව්‍යවස්ථා සංශෝධන, පනත් සංශෝධන, අලුත් පනත් මේ සියලුම වෙනස් කිරීම. මේ සියල්ල එන්නේ ඔබ අපිට ලබා දීපු ජනවරමේ අභිලාෂයන් එක්ක. ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම අර මම සර්පයක් උදාහරණ ගත්ත එකයි. ඒක මේ ඔලු ගෙඩිය හැපිලා වැඩක් නැහැ. මේක සිස්ටම් එක බෙල්ල මුලින් කපන්න ඕනේ, සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ, පද්ධතිය වෙනසක් ඕනේ, ආයතන වල ව්‍යුහාත්මක වෙනසක් ඕනේ. එහෙම නැතුව මේ අපි ජනතාවත් එක්ක නිවිත තුළ අපි ජනතාව හමුවට යනවා. ජනතාව කියන්නේ අපිට ඕම නෙමෙයි, ජනතාව කියන්නේ හුරතල් වෙන්න එපා. හුරතල් කරනවා වැඩි කියලා කියන්නේ මේ ජනතාව. ඕම නෙමෙයි ඔයිට වඩා දෙයක් කරන්න අපි ඔයිට වඩා සිස්ටම් චේන්ජ් එකක් ගේන්න ඉක්මන් කරන්න කියලා ජනතාව කියන්නේ. ඉතින් අපි මේක කරන්න ඕනේ විධිමත්ම ක්‍රමයට අපි කරනවා. නමුත් ජනතාව කිල්ලෙම තියෙන ඊට වඩා තවත් නීතියක් ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මේ ජනතාව ගැන කතා කරන්න මේ කොහෙත්ම සුසුකමක් නැති මහතුරු මෙතන ඉන්නේ. ඉතින් මම ඒ නිසා මේක බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්නේ අපි කටයුතු කරන්නේ ඔබ අපිට ලබා දීපු ජනවරම එක්ක. ඒ ජනවරමේ අභිලාෂණ ක්‍රියාත්මක කිරීමේදී අපේ දැක්ම වෙන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඒක තමයි දුක්ඛාන දැක්ම අපි එතන තමයි යන්නේ. ඉතින් අවුරුදු දෙකකට වඩා අඩු කාලයක් තුලදී අපි අහනවා අද හිටපු දේශපාලඥයින්ට නීතිය ක්‍රියාත්මක කරන විදිය අනුව, ආකාරය අනුව ජනතාවගේ මුදල් කොල්ල කාපු අල්ලස් ගත්ත හිටපු මැති ඇමතුරුන් රාශියක් දැන් අද නඩුවම් නියම වෙලා බන්ධනාගාරේ ඉන්නේ. තවත් රාශියකට නඩු ක්‍රියාත්මක වෙන්න යනවා, විභාග වෙන්න යනවා. රාජින්ලාරින් හිටපු දූෂිත රාජින්ලාරින්ට දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න යනවා. ජනතාව අපක්ෂපාතීව හිතලා බැලුවොත් ඒ අර ජනතාව අභිලාෂණ කිරීමක් නෙමෙයිද? පාතාලේ මර්ධනය කරමින් යනවා. ප්‍රධාන පාතාල නායකයින් අතරමට ගෙල ලංකාවට අරන් යනවා. ඒතර කලින් අපිට මතකයි මාකන්දුරේ මදුෂගේ පාතාල නායකින්ට මොකද උනේ කියලා. අරන් ඇවිල්ලා ඔවුන්ගේ සාක්ෂි අරගෙන මුළු මද්ද්‍රව්‍ය ජාලයම අල්ලන කටයුතු කරන වෙනුවට ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා හෙළිවේ කියලා ඔවුන් අරගෙන ගිහිල්ලා මරලා දැම්මා. මේ මහමග මරලා දැම්මා. ඒතර එදා පාතාල නායකෙක් අහුනාම කටයුතු කරපු විදියයි. දැන් ඔය ඊයේ පෙරේද අල්ලගත්ත ශිරාන් බාසික්. එයා කලින් නිදොස් කොට නිදහස්ලා ගියා අපේ රටේ. එතකොට කලින් පාතාල නායකෙක් අහුනාම නිදහස් වෙන්නයි. නිදහස් වෙන්න හෝ පාරේ රහස් සංවාගෙන මැරලා යන්නයි. අද ඒ අල්ලගන්න පාතාල නායකයන්ගේ මුළු මද්ද්‍රව්‍ය ජාලයක්ම හෙළි වෙන්නයි. අර නදුන් චින්තක නොහොත් හරක් කඩා කියන කෙනාව අල්ලගෙන එයාගෙන් ප්‍රශ්න කරනකොට හිටපු අධිකරණ අමාත්‍යගේ පුතා එක තිබි සම්බන්ධතාවය. ඔවුන්ගෙන් අල්ලස් ගත්ත විදිය. ඔවුන්ව මරන්න නැතුව බේරන්න සල්ලි ඉල්ලපු විදිය. PT එකෙන් ගලවලා සාමාන්‍ය බන්ධනාගාරයකට දාන්න සල්ලි ගත්ත විදිය. ඒවා හෙළි වෙන්නේ ඇයි? මේ ඒ කාලේ මද්ද්‍රව්‍ය ජාලය එක්ක තිබිච්ච දේශපාලන සම්බන්ධතාවයයි අද ඒකට එරෙහිව අපි දේශපාලන අධිෂ්ඨානයකින් සටන් කරන විදියයි. ඒක ජනතාවට පැහැදිලි. ඒතර අපි ජනතාවගෙන් අහන්නේ අපිට තියෙන ජනතාවට සංවාදය. අපි උද්දච්චය කියලා කියන එක නිසා අපි විපක්ෂය කියන දේ අහන්න ලෑස්ති නැහැ. මොකද ජනතාවගේ ප්‍රතික්ෂේප වෙච්ච අය මෙයාලා. හැබැයි අපි ජනතාව කියන දේට අපි හොඳට හුඟම් දෙනවා. ජනතාවගේ ඕනම විවේචනයක් ඕනම අදහසක් අපි සාවධානව අහගන්නවා, ඒක බාර ගන්නවා. ඒ නිසාම තමයි මේ ජනතාවගෙන් අහන්නේ අපිට ලබා දීපු දේශපාලන අභිලාෂයන් එක්ක ඔබ ලබා දීපු ජනවරමේදී මෙන්න මේ අවුරුදු දෙක ඇතුළත අපි අරන් යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දක්ෂරු කරන්න. ආණ්ඩුව හිතන්නේ ආණ්ඩුව කරන ඔක්කොම හරි කියලානේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ. එතකොට නීතිඥ සංගමේ අයට හොඳට තේරිච්ච ඉඳ තමයි ඒ අය මේකට විරෝධය පෑවේ. මහානායක මාහිමිපාණන් වහන්සේලා ජනාධිපතිතුමාට ලිපියක් එවලා කිව්ව මේක කරන්න එපා කියලාත් ඒක නිසා. ඒ වගේම ලෝකේ සංවිධාන ගණනාවක් මේ සම්බන්ධව කරන්න එපා කියලා තියෙනවා. එතකොට ඒ ඇමතිතුමාට විතරක් ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ආණ්ඩුවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ගැන දන්නේ අයට හොඳට තේරලා තියෙනවා. එහෙම නැත්තම් නිකන් මේකට විරෝධයක් පාන්නේ නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණයට ආවේ
පැලස්තර දාන්නේ නැහැ. අපි මේ සියල්ලම එකතු කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. පැලස්තර නැහැ කිව්වා. මේ රටේ ව්‍යවස්ථාව 21 පාරක් වෙනස් කරලා තියෙනවා කියලා. ඒක නිසා අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කිව්වා. අවසාන ජනාධිපති මැතිවරණය කිව්වා. පාර්ලිමේන්තුවේ කිව්වා මේ අවසාන මැතිවරණය කියලා. එතකොට දැන් අවුරුදු දෙකට පොඩ්ඩයි අඩු. ඒ කියන්නේ මේ මාස 23ක් ගිහිල්ලා. ඒ මාස 23ක් ගිහිල්ලා මේ පැලස්තරයක් දාන්න යනවා දැන්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් කරන්න යනවා මේ විනිශ්චයකාරතුමාලාගේ කාලය දීර්ඝ කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. දැන් අනිත් රාජ්‍ය සේවකින්ගේ කාලය දීර්ඝ කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේක ඇතුළත් කරලා තියෙන්නේ. එක එක්කෙනාට ඕන විදියට මේක කරන්න බැරි වෙන්න. දැන් බැරි වෙලක් මේගොල්ලන්ට 159ක් තිබුණ නැත්තම් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහනේ. හැබැයි මේ රටේ ජනතාවට මේගොල්ලෝ කිව්වා අපිට 3න් 2ක්ම දෙන්න කියලා. මේ රට හරි මාර්ගයට ගන්න. ඉතින් දැන් 3න් 2ක් දුන්නාට පස්සේ Tamanට හිතූ දේවල් කරන්න යනවා. එහෙම කරපු ගොඩාක් අයට වැරදිලා තියෙනවා. ඒක නිසා මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බහුතරයක් විරුද්ධ වෙන හේතුව ආණ්ඩුව දන්නේ නැති වෙන්න විදිහක් නැහැ. ආණ්ඩුව අර නොදක්කා වගේ මේ වැඩේ කරගෙන යනවා. දැන් කාටද අහුම්කම් දුන්නේ? නීතිඥ සංගමයේ ආපු වෙලේ ජනාධිපතිතුමා කිව්වා ඒගොල්ලෝ එන්න ඉස්සෙල්ලා ප්‍රකාශයක් කළා ආවේ කියලා. ඉතින් ඒගොල්ලෝ වෙලාවක් ඉල්ලුවාම නොදී ඉඳලා ගැසට් කළා සියල්ලම කළා තමයි එතුමා ඉඳගත්තේ. එතකොට නීතිඥ සංගමේ ප්‍රකාශ කරේ ඊට කලින් විරෝධය පාලා තමයි ඇමතිතුමා ගාවට ගිහලා විරෝධය පෑවා. ඒකෝ ජනාධිපතිතුමා දන්නේ නැද්ද ඇමතිවරයත් එක්ක කතා කරන වෙලේ නීතිඥ සංගමේ පැහැදිලිවම කිව්වා මේක ගේන්න එපා තව පාරක් හිතලා බලන්න කියලා. ඒකට එතන වාඩි වෙනකොටම ඒගොල්ලන්ගේ විරෝධෙත් එක්ක තමයි වාඩි වුණේ. ජනාධිපතිතුමා වාඩි වුණේ ගැසට් එක ගහලා. ඒ නිසා ඒක නිෂ්ඵල සාකච්ඡාවක්. එතුමාට තිබුණේ ඉතින් ඕගොල්ලොත් එක්ක අපි දැන් සාකච්ඡා කරලා වැඩක් නැහැ. ඕගොල්ලන්ගේ මතය ඕකයි. මගේ මතය මේකයි කිව්වනම් හරි. ඒක නිසා මේක 18 වෙනිදා අද පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් තියෙන දවසක්. ඒක අලුත් කරා. අවුරුදු 39කට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට බෝම්බ ගාපු දවසේ මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා තියෙන්නේ. කළු පැල්ලම් දෙකයි. ඒක නිසා තමුන්නාන්සලට 3න් 2ක් තියෙයි. විධායක ජනාධිපති බලය තියෙනවා කියලා මේක ගෙනාවාම ඉතිහාසයේ වැඩිම ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙස්සන් ඉදිරිපත් වෙන ව්‍යවස්ථා සංශෝධනය මේක. දැන් ඉදිරිපත් කරපු ගමන්ම 4ක් හෝ 5ක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි තව කීපයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රටේ විශාල පිරිසක් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ වගේ පෙස්සන් ඉදිරිපත් කරනවා. ඒකෙන්ම පේනවා අපිට සති දෙකක් ඇතුළත බලා ගන්න පුළුවන් චතුර මෙච්චර පෙස්සන් ප්‍රමාණයක් ඉදිරිපත් වෙන්නේ මේකට විරුද්ධ නිසා. ඉතින් ආණ්ඩුව තමන්ගේ කැමැත්තට මේක කරගන්න යනවා නම් ආණ්ඩුවට ඒක අසුබයි. මොකද ජනතාව කැමැති නැති වැඩක්, ඒ වගේම අධිකරණ ශේෂ්ත්‍රයේ වැඩි පිරිසක් අකමැති දෙයක්, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු දෙනාම අකමැති දෙයක්, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් මේක ගැන නැවත වරක් හිතලා බලන්න කියලා තියෙන දෙයක්. ඔබතුමාලා අඩියක් පස්සට ගත්තොත් ඔබතුමාලාට හොඳයි. අඩියක් පස්සට ගත්තාම මේ රටේ ජනතාව ජනාධිපතිතුමා සහ රජය කෙරෙහි තව විශ්වාසය වැඩි වෙයි. දැන් විශ්වාසය 50%ට අඩු වෙලානේ තියෙන්නේ. ඇයි? ජනතාවට ඇහුම්කන් දුන්නා, විපක්ෂයට ඇහුම්කන් දුන්නා, මහානායක නාහිමිපාණන් වහන්සේලාට ඇහුම්කන් දුන්නා. ඒ වගේම මේ විද්වතුන්ට ඇහුම්කන් දුන්නා කියලා හිටන් ඒක පරාජයක් නෙමෙයි. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ හරිනම් ඒක පරාජයක් නෙමෙයි. ආපස්සට ගන්න එක ඒකත් තමුන්නාන්සේලා ජයග්‍රහණයක්. ඒක නිසා අපි හිතනවා ඉදිරි කාලයේදීත් ඕනි නම් මේක ශ්‍රේෂ්ඨාධිකරණය ගිහිල්ලා පාර්ලිමේන්තුවට ආවට පස්සේ වුණත් මේක නතර කරන්න රජයට පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සන් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි අධිකරණයේ ස්වාධීනත්වයට එක්ක අපි මේකට අවශ්‍ය කරන අපේ මේ විපක්ෂයේ ඉදිරිපත් වෙන අයත් ඒ වගේම සිවිල් සංවිධානවල අයත් ඒ සඳහා කරුණු ඉදිරිපත් කරනවා. අපි හිතනවා ඒ කරුණුත් එක්ක අධිකරණයේ සාධාරණ තීන්දුවක් ලබලා දෙයි කියලා. හැබැයි මෙතුමාලා නම් ප්‍රසිද්ධියම කියනවා ජනමත විචාරණයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කාටවත් කියන්න බෑ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරන්න ඉස්සෙල්ලා කාටවත් කියන්න බෑනේ තීන්දුවක් ගැන. ඒ නිසා ඒ යනවද නැද්ද කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය. ඒකනේ අපි යන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ මේකට තීන්දුවක් ලබා ගන්න. ඉතින් ඒ තීන්දුව අපි පිළිගන්නවා. හැබැයි තමුන්නාන්සලා දෙන තීන්දුව පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ රටේ බහුතරයක් ජනතාව අද මේ සම්බන්ධව කලකිරලා තියෙනවා. මට හිතෙන්නේ ආණ්ඩුව අනිත් ප්‍රශ්න යට ගහන්න චතුරු මේක ගෙනවත් දන්නේ නැහැ. මොකද මේ මෙතුමල්ලාගේ දෙන්නගෙන් ගම් පළාත් වල බැලුවාම ගොවියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඊයේ හිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊයේ පෙරේදා දවස් 3ක් හිටියා. එතකොට හොරෝපතාන වගේ ඒ ප්‍රදේශවල වල ගියාම ගොවි ජනතාවගේ ප්‍රශ්නේ ආණ්ඩුවට නොතර වෙනවා වෙන්න බෑ. ආණ්ඩුව දන්නවා. හැබැයි ඒ ප්‍රශ්න යටපත් කරන්න මේ ප්‍රශ්නේ අපි දැන් ඔක්කොම අල්ලගෙන කතා කරනවා. දැන් ගොඩක් අය කියනවා මේ රටේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. එතකොට අර අපි සාමාන්‍යයෙන් කියනවා ක්‍රිකට් ගහනකොට
අර ග්‍රීස් එකෙන් ඉස්සරහට පැනලා ගහනවා. ආණ්ඩුව එහෙම ගහිල්ලක් ගහනවද කියලා අපිට හිතෙනවා. මොකද එතකොට ඔක්කොගේම අවධානය 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තියෙද්දි ඒගොල්ලෝ වෙන වැඩ කොටසක් එහා පැත්තෙන් කරගෙන යනවා. ඒ නිසා අපි ආණ්ඩුවට නැවත වරක් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී නම් මේ රටේ බහුතරයක් එපා කියන වැඩේ කරන්න එපා කියලා හිතා. මොකද කරන්න කියන කට්ටිය ඉන්නේ තමුන්නාන්සලා කියන කට්ටිය විතරයි. වෙන කවුරුත් මේක කරන්න කියලා කියන්නේ නැහැ. ඒක නිසා සංවිධාන ගණනාවක් කියනවනේ. ඒකට ඇහුම්කන් දෙන්න ඕන. මහානායක හාමුදුරන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ ඇහුම්කන් දෙයි කියලා අපි තාම හිතනවා. හැබැයි එහෙම පේන්නේ අද 18 වෙනිදා මේක ඉදිරිපත් කිරීම ආපහු රිවර්ස් කරන්න නෙමෙයි කියලා අපි අද තීන්දුව කරලා තියෙනවා. ඒක නිසා තමුන්නාන්සලා අර පාර්ලිමේන්තුව 159 දෙනෙක් ඇවිල්ලා ජනතාගේ වරමට පිටුපානවා. එහෙම කරන්න එපා කියලා පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියගෙන් ඉල්ලීමක් කරනවා. හැබැයි ඔය රණ්ඩු වෙන කාරුවා තමුන්නාන්සලත් එක්ක මේ දේශසාගතයට අපේ වෛරයක්වත් නැහැ. එහෙම අපිට අවස්ථාවකුත් නැහැ. අපි කියන්නේ පොදු ජනතාවගේ පැත්තෙන් හිතලා තමුන්නාන්සලා පරණ වැරදි ටික කියන්නේ නැතුව තමුන්නාන්සලා හැම වෙලේම හෙලකලා ඔක්කොම සුදුනෝ කියලා. හැබැයි මම දන්නේ නැහැ මේක NPP එකයි JVP එකයි කියන පොඩි දෙකොල්ලක් එකතු වෙලා ඉන්නේ. ඒකෙන් ඔහෙලා කොයි පැත්තද කියලා දන්නේ නැහැ. ඒ නිසා පරණ කට්ටියද අලුත් කට්ටියද දන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා හොඳ දේ කරන්නකො රටට. හොඳ දේ කරොත් තමුන්නාන්සලට හොඳයි. නරක දේ කරොත් ඉක්මනින්ම යන්නයි. වෙනම සූතියි. ප්‍රශාන්ත් අපිමන මණ්ඩලතුමා ඉක්මනින්ම යන්නද බලාපොරොත්තුව මේ නරක දේවල් කරමින් ඉන්න ඔබතුමාලා නැත්නම් අර ඔබතුමාලගේ මණ්ඩලතුමාලා දැන් කියනවා සෑහෙන කාලයක් ඉන්න ඉස්සරහා මුහුණු ටික බැලුවම පේනවා දැම්ම නම් මේ වගේ සතුටක් තියෙන දාලා යන්නේ නැහැ කියලා වෙලා කියනවා කියලා. ඇත්ත කතාව එහෙම යන්න බලාපොරොත්තුවක් තියෙනවද නැත්නම් ඉන්නද බලාපොරොත්තුව? ඒතර අපි මේ ඉක්මනින් යනවද කවද්ද යන්නේ තව ඉන්නවද කියන එක තීරණය කරන්නේ රටේ ජනතාව. මොකද මේ අපි මෙතන ගෙන ජනතාව අපිට ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එimhe මේ ජනතාවගේ මතයට විරුද්ධ වෙලා මැතිවරණ නොතියා බලහත්කාරයෙන් මේ පුටුවල වාඩිලා ඉන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒක ගැන සාධ්‍ය අපිට දෙන්න පුළුවන්. කොහොමත් අපේ මේ කාලය වුණාට පස්සේ මැතිවරණයකට අපිට කොහොමත් යන්න තියෙනවනේ. එතනදී ජනතාවට ආය අවස්ථාවක් තියෙනවා. මේ අපි කරන ක්‍රියාවලිය හරිද වැරදිද කියලා බලලා තීරණයක් ගන්න. ඒකට අපි සූදානම්. ඒකට අපි වෘත්තයි. ඒ වගේම මම මේ මතුවලාපු කාරණාත් එක්ක හොඳ අදහසක් තියෙනවා කතා කරගන්න. දැන් හිතන්න චතුර අර්බුදය. දැන් ආර්ථික අර්බුදය ඇවිල්ලා ඒ අර්බුදයේදී මේ ජනතාවට මේ මෙන්න ආදරයෙන් කතා කරන මහතුරු ආණ්ඩු කරනකොට අර්බුදයට මුහුණ දීපු විදිය. දැන් ලෝකයේ මේ ලංකා ආර්ථික අර්බුදයේ වෙලාවේ ඒ ආර්ථික අර්බුදයට මුහුණ දීපු විදිය පොඩ්ඩක් හිතුවත් අපි මෙයාලගේ මේ හිටපු ආණ්ඩුව වල තිබිච්ච සම්පූර්ණ ක්‍රියාවලිය කප්පාදු පිළිවෙත. ඒ කියන්නේ රජයේ වියදම් තුල තිබිච්ච සාමාන්‍ය ජනතාවට වියදම් කප්පාදු කරමින් ආනයන සීමා කරමින් අලුත් බදු පනවමින් තමයි අර්බුද වලට මුහුණ දුන්නේ. එතකොට මේ පදනම වෙලා තිබුණු ජනතාවද අර්බුදයකට මුහුණ දෙන්නේ ඒ විදිහට නම් එතන එතකොට ඒ ආණ්ඩුවේ පදනම ජනතාවද? එහෙම නෙමෙයිනේ. අපි දැක්කා වැට් බදු වැඩි කරා ඊළඟට ආනයන සීමා කරා ආනයන තහනම් කරා නේ ඊට පස්සේ ජනතාවට දෙන අධ්‍යාපනයේ සෞඛ්‍ය කරන වියදම් කප්පාදු කරා රාජ්‍ය සේවක වැටු වැඩි කරන්නේ නැහැ කියලා කිව්වා 2048 වෙනකන් ඉන්න කියලා කිව්වා සහන ගන්න ඕනේ නම් ඊට පස්සේ රාජ්‍ය සේවක බඳව ගන්න නැහැ කියලා අවුරුදු ගාණක් රාජ්‍ය සේවක බඳව ගන්න නවත්තලා තිබුණේ පාසල් වල ගුරු පුරප්පාඩු පිරුණ එක නිසා රෝහල් වල කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරුණ එක නිසා අදටත් අපි දැන් බඳව ගැනීම කරනකම් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවාවල ලොකු හිඟයක් තියෙනවා දැන් අපි මේ අවුරුද්දේ ලොකු විශාල ප්‍රමාණයක් බඳව ගන්නවා ඒතකොට අර ආර්ථික අර්බුදයක් ඇති කරෙත් මේගොල්ලෝ මෙයාලගේ ආර්ථික ප්‍රතිපත්ති තමයි හේතු වුණේ වංචා දූෂණ තමයි හේතු වුණේ වැරදි ආර්ථික උපාය මාර්ග තමයි හේතු වුණේ ආර්ථික අර්බුදයට හැබැයි අවසානයේ අර්බුදයට මුහුණ දීමේදී වන්දි ගෙවන්න උනේ හැමදාමත් බදු ගෙවමින් මහන්සිලා වැඩ කරපු දීවරට කම්කරුවට සාමාන්‍ය ජනතාවට රවිදිමත් අංශයේ ඉන්න ජනතාවට හැබැයි අපේ ආණ්ඩුව ඇවිල්ලා 2026 වර්ෂයේ ලෝකයේ ඇතිවෙච්ච අර්බුදය ඒ කියන්නේ අපේ ආර්ථික දුර්වලතා නිසා හරි අපේ වැරදි ආර්ථික තීරණ නිසා හරි නෙමෙයි ලෝකයේ බල දේශපාලනයේ තිබිච්ච අර්බුදයක් නිසා ඊශ්‍රායල ඉරානය ඇමරිකාව ප්‍රමුඛ මැදපැරදි ඇතිවෙච්ච අර්බුදය අපේ පාලනයකින් තොර අර්බුදයේ හමුවේ වුණත් අපි ඒකට මුහුණ දෙපු විදිය පොඩ්ඩක් හිතලා බලන්න මම ජනතාවගෙන් ඉල්ලනවා අපි එක බද්දක්වත් වැඩි කරාද අපි එක සහනයක්වත් ජනතාවට කප්පාදු කරාද අපි හිතලා බලන්න මෙච්චර දැවන්ත ඉන්ධන අර්බුදයක් තියෙනකොට ගොවියන්ගේ පොහොර සනාධාරය වැඩි කරා පොහොර අර්බුදයක් එයි පොහොර හිඟයක් එයි කියලා මෙතුමන්ලා නොයොසෙල්ලෙන් බලාගෙන හිටියේ පොහොර හිඟයක් ඇවිල්ලා ආයි ගොවිය පාරට බෑලා ආණ්ඩුව වටන්න පුළුවන් වෙයි කියලා හැබැයි පොහොර හිඟයක් එන්න දෝනේ යලකන්නේ අස්සයන් එනවා හරි පොහොර හිඟයක් තිබ්බනම් යලකන්නේ අස්සයන් නේද ඔහොම දැන් මෙතුමන්ලා කියනවා ගෙවල් වල වී තියනවා කියලා ඉතින් ගෙවල් වල වී තියනවාද නම් පොහොර හිඟයක් ආවනම් එහෙනම් පොහොර හිඟයක් එන්නේ නැති වෙන්න ඒ අර්බුදය අපි හොඳට කළමනාකරණය කරලා පොහොර සනාධාරය දෙගුණ වෙලා තියෙනවා දැන් මේනකොට අපි ආණ්ඩුව පත්වේ තිබිච්ච පොහොර සනාධාරය දැන් අවුරුදු දෙකකට අඩු කාලයක් ඇතුළත පොහොර සනාධාරය දෙගුණ වෙලා අපේ මන්තුවා දීවරයන්ගේ ඉන්ධන සනාධාරය ප්‍රශ්නයක් අහනවා ඉවරක් ප්‍රශ්නයක් විතරයි දැන් පොහොර සහනාධාරය දෙගුණයක් කියලා කියනවා ගොවියෝ කියනවා එහෙම නැහැ කියලා එක තමුන්නාන්සලාගේ ඒ කාලේ පොහොර මිල අද පොහොර මිල දෙගුණ වෙලා මට උත්තර දෙන්න හරි මොකද අහන ප්‍රශ්නේ නෑ පොහොර මිල දෙගුණ වෙලා හරි ඒ ප්‍රශ්නයක් නෙමෙයිනේ ඔය ප්‍රශ්නය තමයි දැන් රුපියල් 7500 තිබුණු තේ පොහොර මිටේ රුපියල් 17500යි ප්‍රශ්නයක් නෙමෙයිනේ හරි ඒ ප්‍රශ්නය ඒ පොහොර මිල වැඩි නිසා තමයි පොහොර සනාධාරය වැඩි කරන්නේ කොහෙද තේ කොවියට කොහෙද වැඩි කරලා තියෙන්නේ තමයි වැඩි කරන්නේ පොහොර කොහෙද දුන්නේ තේ කොවියට දීපු සනාධාරය කියන්නේ කීයද කියන්නේ හරි කියන්න හරි ප්‍රශ්නේ වුණේ හරි එතකොට චතුර ලෝක අර්බුදය හමුවෙත් දීවරයන්ට දෙන ඉන්ධන සනාධාරය වැඩි කරලා තියෙනවා ආස්වැසම වැඩි කරලා තියෙනවා ආස්වැසම ලාභීන්ට මේ අර්බුදයට මුහුණ දෙන්න අමතර ආධාරයක් දීලා තියෙනවා. ඒතර මෙතන කප්පාදු පිළිතක් නැහැ.
අර්බුදයට මුහුණ දීමේදී ආණ්ඩුව සම්පූර්ණයෙන් බර දරාගෙන ජනතාවට ඒ බර අඩු කරන්න උපරිම ආකාරයෙන් මැදිහත් වුණා. හැබැයි ඒක සීමාවක් තියෙනවා අපි දන්නවා නේ. ඒ අර්බුදයකදී අපිට ඒකට මුහුණ දීමේදී ජනතාවට සහන් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද අපි ඉන්නේ අර්බුදයකින් නැගිටින ගමන්. නැවත අර්බුදයක් ඇතිවන ආකාරයෙන් අපිට රජයේ මුදල් වියපිසම් කරන්නත් බෑ. ඒ සියලුම සීමාවන්ට යටත්ව ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන දීලා තමයි අපි මේ අර්බුදයට මුහුණ දුන්නේ. අන්න එතකොට හිතන්න කලින් ආණ්ඩුවලයි මේ ආණ්ඩුවලයි තිබිච්ච මූලධාර්මික වෙනස මොකක්ද? ආර්ථික අර්බුදයකට මුහුණ දීමේදී ඒ ආණ්ඩුවල තිබිච්ච වැරදි ප්‍රතිපත්ති නිසාම මුහුණ දීපු අර්බුදවලදීත් ඔවුන් අවසානයේ බර පරිත්‍යාග කරන්න ඕනේ ජනතාවට. බර අර්බුදේ බර පැටවුව ජනතාවට. දැනුත් එහෙම තමයි. ලයිට් බිල වැඩි කරේ ඔය අර්බුදේ හින්දා. ප්‍රශ්නයක් අහන්නේ නැහැ නේ. නෑ ලයිට් බිල. ඒතකොට ලයිට් බිලයි තෙල් බිලයි තව වැඩි කරා. කරන්න එපා දැන්. නෑ මම කියනවා ලයිට් බිලයි තෙල් බිලයි වැඩි කරා. එහෙනම් කල්පනාකරණය කියලා පරණ බිලට දෙන්න එපා. දෙනවා. ඒකත් කරන්න කියලා. දෙයි. හරි. 43කින් වැඩි කරේ. 43කින් අඩු කරන්නයි. ප්‍රශ්නයක් විතරක් අපි යොමු කරමු. එතකොට මේ මූලධර්ම වෙනස තේරුම් ගන්න අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා නොවන අර්බුදයක් නිසා වුණත් අපි කියන්නේ අපේ බලපෑමෙන් තොර අර්බුදයක් හමු වෙත් අපි ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහාය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ අවුරුදු දෙකකට අඩු කාලය තුළදී අපි ළඟා කරගෙන තියෙන ආර්ථික ස්ථාවරභාවය. හිතන්න චතුර අපේ රාජ්‍ය ආදායම ඉතිහාසයන් කවදාවත් වඩා අපි වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ඔබ දන්නවා ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන එක අදහස් කරන්නේ රජයේ ආදායමෙන් රජයේ ණය පොලී හැරුණම අනිකුත් වියදම් පියගත්තම ඉතුරු වෙන වටිනාකම. ඒක තේරුම තමයි රජයේ ආදායමෙන් රජයේ වියදම් ටික පියගත්තට පස්සේ ණය පොලී ගෙවන්න මුදල් ඉතුරු වෙනවා කියන එක. ඒතර අතීතයේ ආණ්ඩුකරණයේදී මේ ණය පොලී ගෙවන්නත් නැවත අලුතෙන් ණය ගන්න සිදුවෙන තත්ත්වයක් තිබුණේ. හැබැයි අපේ ආණ්ඩුව ඉතිහාසයේ වැඩිම ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තව වාර්තා කරා අපි. ඒතර ඒ නිසා ඉදිරියේදී ණය බාර අඩු කර ගැනීමේ හැකියාවක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයේ මුදල් වලින් මේ රටේ මුදල් වලින් ජනතාවගේ මුදල් වලින් ණය ලබා නොගෙන අධිවේගී මාර්ගවල කොටස් ඉදි කරනවා. ඒතර මේ වගේ ආර්ථික ස්ථාවරභාවයක් ආර්ථික වර්ධනයක් අත් කරගෙන තියෙනවා අපි මේ කෙටි කාලයක් ඇතුළත. අපි පිළිගන්නවා. මේ ආර්ථික වර්ධනය වූ පමණින් මේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. ආර්ථික වර්ධනය කියලා කියන චතුර ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි වෙන එක. හැබැයි ආර්ථික සංවර්ධනය තමයි අපේක්ෂාව. ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ මේ වර්ධනය වෙන ආර්ථික ප්‍රතිලාභ නැවත ජනතාවට ගලා යන්න ඕනේ. පහළ මට්ටමේ ඉන්න දීවරට කම්කරුවට ගොවියට අවිධිමත් අංශයේ ඉන්න අයට මේ ආර්ථික වර්ධන ප්‍රතිලාභ ගලා යන්න ඕනේ. ඉතින් අපි මේ අවුරුදු එකමාරක වගේ කාලයක් තුල ඇති කරගත්ත ආර්ථික ස්ථාවරභාවයේ ප්‍රතිලාභය ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපිට ජනතාවට ලැබෙනවා. ඒක වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට ඒ ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමවේදය තුලදී අපි ඒකේ ස්ථාවරභාවය, තිරසරභාවය සාධි කර ගන්න ඕනේ. නිකන් ජනතාවට ඔපි දෙනවා වගේ, ඡන්දයක් ලං වෙලා මේ මොන හරි බඩු මල්ලක් දෙනවා වගේ. ඒ වගේ ප්‍රතිපත්ති නිසා තමයි අපිට අසාර්ථක වුනේ. තිරසාර ආදායම මාර්ග වැඩි කිරීමක්, ආදායම විෂමතාවය අවම කිරීමක් කරන්න ඕනේ. ඉතින් අපේ රටේ ආදායම විෂමතාවය ඉතාම ඉහළයි. අපි ඒක අඩු කරගන්න ඕනේ. ඒකෙන් විතරයි මේ ආර්ථික සංවර්ධනය මාවත අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඉලක්ක කරන්න යන්නේ එහෙම කෙටි කාලීන ජනතාව රවට්ටන සීනි බෝල ආර්ථිකයක් නෙමෙයි. දීර්ඝකාලීන තිරසාර ආර්ථික වර්ධනයක් සහ එහි වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට නැවත ගලා යාමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඉස්සරහට දැන් මේ අවුරුදු එකමාර තුළ ගොඩනගාගත්ත ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභය ඉදිරි වර්ෂ කිහිපයේදී ජනතාවට ලබා දෙන්න නියමිතයි. අර බහ ප්‍රශ්නත් එක්ක ඒ අනුව ජනතාව තීරණය කරයි. අපි කොච්චර කාලයක්ද මේ ආණ්ඩුව ඉන්නේ? ආණ්ඩුව ඉන්න ඕනද? යන්න ඕනද? එහි සම්පූර්ණ අයිතිය ජනතා පරමාධිපත්‍ය බලවත් තියෙන ජනතාවට බාර කරනවා. තවත් විනාඩියක් කාලයක් ඔබතුමාට තියෙනවා. මොනවද ප්‍රශ්නයක් තියෙනවා ගන්න. අපි මන්තුමා මගේ ප්‍රශ්නෙට උත්තරය ආවේ නැහැ. තේ සඳහා සහන ආධාරයක් මේ දැන් ඔබතුමා කියනවා මේ දැන් මං කිව්වා රුපියල් 7500 තිබිච්ච පෝර 17500යි. පෙරත් තැන්වල 16000ක් තියෙනවා. හරි 15000 කියන්නකෝ. ඒකට දෙන සහන ආධාරය මට කියන්න. ඔබතුමා දන්නවද ගොවියන්ට පොහොර මිලදී ගැනීමට ගෝජන සේවා හරහා 10500 ක්‍රමයක් තිබුණා කියලා? හරි මම දැන් මම මේ තේ ගොවියා දන්නවා. ඒක දන්නවනේ ඇයිද බොරු ප්‍රශ්න අහන්නේ? බොරු මොකද? මං කියන්නේ තේ ගොවියා වෙළඳ පොලේ මිල වැඩි වෙන තමයි ලෝකෙ ප්‍රශ්නේ ඔබතුමා තේරුම් ගත්තේ නැහැ. සමහර විට ඔබතුමා තේ ගැන දන්නේ නැතුව ඇති අර හින්දා. ඒක වෙන්නේ නැති. තේ ගොවියාට අපි අවුරුද්දකට 4 පාරක් පෝර දානවා. තමුන්නාන්සලගේ ආණ්ඩුවෙන් රුපියල් 4000ක් එක කොට්ටයකට දුන්නා සහන ආධාරයක් ගිය අවුරුද්දේ. හරි මං කියන්නේ ඊට කලින් කීයක් දුන්නද ඉන්නු කියන්නේ තේ ගොවියට පෝර සනදා ඊට කලින් කීයක් දීලා තිබුණාද? ඊට කලින් පෝර මිල අඩු කළා. හරිද? අඩු කරලා. ඔව් පෝර මිල අඩු කළා විතරනේ සහන ආධාරයක් දුන්නේ නැහැ නේ? දුන්නා. අපේ ආණ්ඩුව කාලේ සහන ආධාරයක් දුන්නා. දැන් මං තමුන්නා මට මේක හරියට ඉතින් ගාන ගන්න. ඔබතුමාලා සහන දුවලා දීපු ගාන මතක නැහැ බොරු කියන්නේ. තමුන්නාන්සේ මං කියන්නකෝ 7500 තිබිච්ච එක දැන් 15000 කියන්නකෝ. හරි නෑ ප්‍රශ්නේ හරියට කරන්න ඔබතුමාලා. 15000යි තමුන්නාන්සේලා කොහොම සහන ආධාරය? ඒක තමයි මම ඔබතුමාලා කිව්වේ. ගොවියන්ට කියන්නේ ඔය වී ගොවියන්ට විතරයි ඒක. උත්තරේ අහගන්න උනා. උත්තරේ අහන්න වී ගොවියන් තේ ගොවියන් ඔබතුමාට කෙටි වෙලාවක් තියෙනවා. ඔබතුමාට අවස්ථාවක් දෙන්න. විනාඩි උත්තර දෙන්නම් මම. හරි ඔබතුමා ඇහුවේ ඒකනේ. හරි. ලෝක වෙළඳ පොලේ තිබි තත්ත්වයක් එක්ක බලන්න පොහොර අපේ රට ආනයනය කරන්නේ. පොහොර මිල වැඩි වුණා. ඒක බොරුවක් නෙමෙයිනේ. පොහොර මිල වැඩි වුණා. ඒ නිසා තමයි ගොවියන්ට ගෝජන සේවායක හරහා තමන් වගා කරලා තිබෙන අක්කර ප්‍රමාණයට සාපේක්ෂව සහන මිලකට පොහොර ගන්න රජයේ මුදල් වෙන් කරේ. 10500 ගෝජන සේවා මධ්‍යස්ථානයෙන් ගොවියන්ට පොහොර ගැනීම හැකියාවක් තිබුණා. ඊට අමතරව තමයි පොහොර සහනාධාර දෙන්නේ. ඉතින් ඒ විදිහට සහනාධාර ගොවියන්ට දීලා තිබුණා.
අපේ මන්තුමා මම මේ වාදයක් කරන්නේ නැහැ. ඔයාලට මේක තේරුම් ගියේ නැහැ. මම කියන්නේ ඔබතුමා කියන වී ගොවියට සෑම ගොවියෙක්ම දුන්නා. නෑ. ඔබතුමාට හම්බෙලා නැහැ. ඔබතුමා ගොවියෙක් නෙමෙයි. ඔබතුමා මේ තේ අරතු අධිකාරියෙක්නේ. නෑ. තේ ගොවියට ඔබතුමාට හම්බෙන්නේ නැද්ද? මන්තුමා සාමාන්‍ය ගොවියට දෙන්නේ. තමුන්හන්සලා ඔබතුමා තේවත් අධිකාරියෙක්නේ. අවුරුද්දකට ඔබතුමා ගිහිල්ලා හොයන්න ඉස්සලා ඔබතුමා ගමට ගිහිල්ලා. ගමට ගිහිල්ලා මම ළඟදී පාරට බස්සලාම පෙන්නනවා තමුන්හන්සලා. ගොවියෝ. ඒක නිසා හතර පාරක් දානකට එක පාරකට රුපියල් 4000 පරිමාණ මේ දේවල් දෙන්නට දෙන්නේ නැහැ. 7500ක් වැඩි මහා කළා. පරිමාණ දේවල් හිමියන්ට දෙන්න බෑ. සාමාන්‍ය ගොවියට තමයි දුන්නේ. මහා පරිමාණ තේවතු හිමියන්ට තමයි ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ. රුපියල් 200 ගන්න තේවත් මිනිසුන්ට කම්කරුවන්ට. ලංකාවේ කුඩා තේවතු හිමිය 4,97,000ක් ඉන්නවා තමුන්නාස දන්නේ නැහැ කියලා. කම්කරුවන්ට පඩි වැඩි වුණේ නෑ. 4,97,000ක් ඉන්නවා කුඩා තේවතු හිමියෝ. කුඩා තේවතු හිමියන්ගේ වත්තේ වැඩ කරන මිනිහට රුපියල් 200 හම්බෙන්නේ නැහැ. තමුන්නාසලා මහා පරිමාණ වතු හිමියන්ගේ කට්ටියට තමයි 200 වැඩි කරේ. හැබැයි ඒ 200 මහා පරිමාණ වත්තේ වැඩ කරන්නේ සාමාන්‍ය කම්කරුවෙක්. හරි. එතකොට කුඩා තේවතු හිමියට දුන්නා කියනවනේ. දුන්නේ නැහැ. දැන් ඔබතුමා 200 දුන්නේ නැහැ නේ. නෑ. කුඩා තේවතු හිමියට නෑ. තමුන්නාසලා දීලා තියෙන මහා පරිමාණයේ වතුවල වැඩ කරන එකට 200. හැමෝගෙම සල්ලි. තමුන්නාසලා මේ රටේ බදු ගෙවන අර කුඩා තේවතු හිමියගේ බදු මුදලින් එක කට්ටියකට දෙනවා. තමුන්නාසලා හරනම් සියලුම ගොවියන්ගේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ. අර ඔබතුමාත් ඉන්නේ මේ සමුජන බලවේගයේ මන්දිරු වගේ වතුකම් කරුවන්ට මේ ආධාර දෙන්න කරන්න ඕනේ නැහැ. මම කියන්නේ අනිත් අයටත් දෙන්න. කොටස් රජයකට දුන්නනේ වැඩි වැඩි කරානේ. මන්තුමා කියන්නේ 1550 200 දෙන්නේ නැහැ. අපි කියන්නේ ඒ 200 අනිත් වතු වලට දෙන්න මහා පරිමාණයේ වතු වලට දෙනවා වගේම පුංචි වතු වලට දෙන්න. ඔයාලා වගේ මහා පරිමාණ අධිකාරියට මොකද මුකුත් හම්බෙන්නේ අනේ මම නම් මහා පරිමාණ නෙමෙයි. ලංකාවේ ලොකුම මහා පරිමාණ කට්ටියගේ ඒගොල්ලන්ට තමයි ඔයාලා දෙන්නේ. හොඳයි. දැන් මේ රටේ ඉන්නවා දැන් මෙතුමා වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා හොඳ පළපුරුදු හිටියා. ඒගොල්ලෝ පෙරක් කට්ටිය කියන හැමෝම විශේෂඥ වෛද්‍යවරුත් පෙරක් කරලා ඔපරේෂන් එකක් කරාම පැෂෝනෝ කියන එහෙම එකක් තියෙනවා. හැබැයි මේ රටේ හොඳ ඒ වගේම පළපුරුද්දෙන්ම මේ හાર્ට් ඔපරේෂන් කරපු ගොඩක් කට්ටිය හිටියා. හැබැයි අවුරුදු 60න් විශ්‍රාම යනවා. අදටත් එහෙම තියෙනවා. මම දැන් අද විශ්‍රාම ගිය වෛද්‍යවරයෙක් channel කරන්න බැලුවා. බෑ 54 දෙනෙක් ඒත් ඉන්නවා channel කරන්න. හරි? එච්චර ඉන්නවා. ඒකට ඒ අයගේ කාලේ දීර්ඝ කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් පුජ්‍යලයකට ගිහිල්ලා රෝහලකට ගිහිල්ලා බේටියක් ගන්න පුළුවන්. එතකොට ඒක මිනිස්සු ජීවත් කරවන්නනේ. මිනිස්සු ජීවත් කරවන්න ඉන්න පිරිසක්. එතකොට ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඒක වැඩි කරන්න ගන්න. මොකද ඉස්සර රෝහල් වල තිබුණේ ඇඳන් කීයද අද ඇඳන් කොච්චරක් වැඩි වෙලාද? ඒකට ගැලපෙන විදිහට මේ වෛද්‍යවරු වැඩි කරලා තියෙනවද? නර්ස්ලා වැඩි කරලා තියෙනවද? ඊගාට කම්කරුවෝ වැඩි කරලා තියෙනවද? අපි ගොඩනැගිලි හදලා තියෙනවා තට්ටු 10 15 රෝහල් වල. හැබැයි කාඩර් එක වැඩි කරලා නැහැ. තමුන්නාන්සලා කාඩර් එක වැඩි කරලා ආන්න වෛද්‍යවරු වැඩි කරලා කම්කරුවෝ ටික වැඩි කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න. අපි බලමු ප්‍රාදේශ සභාවක. ප්‍රාදේශ සභාව කොළඹ මහනගර සභාවේ බලන්න. නගර සභාවේ කුණු එක්ක හො කරන්න මිනිස්සුන්ගේ වයස වැඩි කරාට කමන්නේ. අද ඒ ජොබ් එකට මිනිස්සු එන්නේ නැහැ. ඒකට එන්නේ නැහැ. ඒ එන්නේ නැති ශේස්ත්‍රීය බල්ලා. ඒගොල්ලන්ගේ කාලේ දීර්ඝ කරලා දෙන්න. එතකොට මේ හැම එකම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන්න. දැන් පොලිසිය බලන්නකෝ. තමුන්නාන්සලා කියන පොලිසිය ප්‍රශ්නයක් විසඳන්න පැමිණිල්ලක් විභාග කරන්න යන්න කරුවක් නැහැ කියලා. හැබැයි 60න් ගෙදර යනවා. ඒක නිසා ඒකේ පොලිස්පතිතුමා කියන දීර්ඝ කරයි. ඒක නිසා අපි තමුන්නාන්සලාට කියනවා ආන්න ඒ වගේ ඒ ශේස්ත්‍ර හොයාගෙන ඒක කරන්න. මේක සම්පූර්ණ අපි බැලුවොත් එහෙම චතුර මේ රටේ ඉගෙන ගත්ත දරුවෝ දැන් මේ 5 වෙනිදා ලබන මාසේ 5 වෙනිදාකට උසස් පෙළ ලියලා ළමයි ලක්ෂ 3ක් අහපව් වෙනවා සමාජෙට. උපාධිධාරී 1,37,000ක් ඉන්නවා. අවුරුදු දෙකක් මේ ඔක්කොගේම කාලේ දීර්ඝ කරොත් දරුවන්ගේ කාලේ අවුරුදු දෙකක් ඉස්සරහට යන අපේ රටේ 27000යි 37000යි අතර විශ්‍රාම යනවා 60න්. ඒ දරුවන්ට තමයි මේ chance එක එන්නේ. ඒ දරුවන්ගේ කාලේ තව අවුරුදු දෙකක් යනවා. ඒක විශ්‍රාම යන ටිකට බඳවා ගන්න තමයි මේ රටේ මේ උගතුන් බිහි වෙන්නේ පල්ලෙහින්. ඒක නිසා තමුන්නාන්සලා ඒක කප්පාදු කරන්න එපා. එසා අපි තමුන්නාන්සලට කියනවා මේක තමුන්නාන්සලා ඔය කාරු එපාක්වත් ගේනවා ඒක අපි දන්නවා. ගෙනල්ලා තමුන්නාන්සලා කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ අන්න අර පොතේ කිව්වේ ප්‍රශ්න ටික විසඳන්න තමුන්නාන්සලා කටයුතු කරන්න කියලා මොලේ පෑ දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන ස්තුතියි රොෂාන් අපුමන මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. ඔව් චතුර මේ මට පොඩි අවස්ථාව දෙන්න මේ විපක්ෂයේ දෙබිඩි පිළිවෙත මේ වෙනන සුළු බව මට